මට මං පිළිබඳව සුපිරි විශ්වාසයක් තියෙනවා. මට තියෙනවා මිත්‍රවරුනි මගේ හැකියාව පිළිබඳව සුපිරි විශ්වාසය. මං තරම් දේශපාලන ගමනේ කිසිම කෙනෙකුට මහන්සිලා වැඩ කරන්න බෑ. මගේ කඩිසර භාවය වෙන කිසිම කෙනෙකුට නෑ. මගේ හැකියාව, දක්ෂතාවය, නිර්මාණශීලීත්වය, දාර්ශනිකත්වය ඔය වෙන කාටවත් නැහැ. මේ ලැබෙන්නේ සජිත් ප්‍රේමදාසගේ කාලයයි. මේ මගේ හොඳම කාලයයි. මට මිත්‍රවරුනි ඕන තරම් මහන්සි වෙලා උපරිමයෙන්ම කඩිසර වෙලා මම බලාපොරොත්තු වෙනවා ඔබලා මාව මේ රටේ තරුණ ජනාධිපතිවරයාට කරනකොට මගේ තරුණකම තුලින් හැම දිනාටම කියන්න අවුරුදු 52ක් වයසදී ජව සම්පන්න ඩයිනමෝවක් තියෙන මෝටරේ හොඳට වැඩ කරන ඉබි ගමනක් නොයන පුද්ගලෙක් සිටිනවා. මම තීන්දුව ගන්නකොට මම ඒව කඩිය වගේ ගන්නෙ. මෙහෙම කියනකොට තීන්දුව ගන්නවා. හොඳට මතක තියාගන්න මගේ ඔළුවේ තියෙනවා මේ රටට කරන්නට බලාපොරොත්තු වෙන සංවර්ධන වැඩසටහන. මට කාගෙන්වත් ටියුෂන් පන්ති අවශ්‍ය නැහැ. මට හොඳ බුද්ධියක් තියෙනවා, දර්ශනයක් තිබෙනවා, ඥානයක් තිබෙනවා, දැනුමක් තිබෙනවා, වැඩපිළිවෙලක් තිබෙනවා. මේ රටේ ජීවත් වන අතිමහත් බහුතරේ වීරයා වෙන කවුරුත් නෙමෙයි මේ සජිත් ප්‍රේමදාසයි කියන එක මන් තමුන්නාන්සලට කියන්නේ. ඔබ ඉදිරියට අද ඇවිල්ලා සිටින්නේ ඔබ ආදරය කරන ඔබේ හදවතේ බලාපොරොත්තු ඇති කරගෙන තියෙන අනාගත නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ආර්යාව හැටියටයි මේ ස්ථානයට. විශේෂ මගේ ස්වාම පුරුෂයාට මම හිතන්නේ හැම ශේෂ්ත්‍රම හැම විශේෂකින්ම මම හිතන්නේ වසර ගණනාවක් අපි දෙපළම හැම එකක්ම කතා බහින් තමයි මේ සියලුම වැඩ කටයුතු දියත් කරලා තියෙන්නේ. ඔබට මතක ඇති ගොඩාක් දෙනෙක් විහිළු කරා වේදිකාවල මේ රටේ පාලකීන් විහිළු කරා ඒ වගේම අපේ මගේ ස්වාම පුරුෂයාට නොයෙකුත් අනවශ්‍ය කතා කිව්වා.